හලෝ ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් වෝටර් ඩයට් එකක් හරියට කරන විදිය A to Z කතා කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එකේ වෝටර් ඩයට් එකක් කියන්නේ මොකක්ද? වෝටර් ඩයට් එකක් කොහොමද කරන්නේ? ඒකෙන් ඔයාලට ලැබෙන benefits, side effects සහ මගේ experience එක ආදරෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් මම ඉන්ලි ෆර්නෑන්ඩෝ. අපි දැන් යමු වීඩියෝ එකට. කලින් වීඩියෝ එකේදී ගොඩක් අයට අපැහැදිලි තැන් තිබුණා කියලා මට කමෙන්ට් කියවද්දි තේරුණා. ඔයාලා දන්නේ නැති වුණාට මම ඔයාලගේ හැම කමෙන්ට් එකක්ම කියවනවා. ඉතින් එක ප්‍රශ්න ඔයාලා කමෙන්ට් කරලා තිබ්බත් සමහරක් ප්‍රශ්න වලට මම උත්තර දුන්නත් සමහරක් ප්‍රශ්න තියෙනවා මට වීඩියෝ එකකින්ම උත්තර අරන් එන්න සිද්ධ වෙන. සහ අනිකුත් කාරණාව තමයි මම කලින් වීඩියෝ එකෙන් ඩයට් සම්බන්ධයෙන් ඉතා ගැඹුරින් කතා නොකරත් මං හිතුවා ඔයාලා එක්ක ඔයාලා අහන ප්‍රශ්නත් එක්ක මේ ඩයට් වෙන වෙනම ඔයාලත් එක්ක ගැඹුරින් කතා කරන්න ඕනි කියලා. ඉතින් මට මතකයි මං කලින් සතියේ ඔයාලට කිව්වා මම වෝටර් ඩයට් රිසල්ට් එක ගේනවා කියලා. හැබැයි මට හිතුණා ආත්මාර්ථකාමී නොවී ඔයාලා එක්කම පටන් ගන්න. ඒ නිසායි මුලින්ම මං වෝටර් ඩයට් එක කරන විදිය ඔයාලට කියලා දීලම ඔයාලා එක්කම පටන් ගන්නවා කියලා හිතුවේ. ඉතින් ඔයාලා දන්නවා මගේ කලින් වීඩියෝස් බලපු කෙනෙක් නම් මම මේ වෙනකොට කිලෝ 10ක් අඩු කරලා තියෙනවා මාස 3ක් ඇතුළත. හැබැයි මාර්තු නැත්නම් අප්‍රේල් මාසේ මුල සිට මාර්තු මාසේ අග සහ අප්‍රේල් මාසේ මුල සිට මේ වෙනකන් මම මගේ weight එක මේන්ටේන් කරන ගමන් තමයි ඉන්නේ. හේතුව මම ඉතාමත් වැඩි සහ හෙවි ඩයට් වලට ගියපු නිසා මගේ ශරීරය ටිකක් වීක් වෙලා තිබ්බේ ඒ දවස්වල සහ මගේ ආහාර ගැනීම නිසා යම් යම් උදරාබාධ වලට සෞඛ්‍යමය ගැටලු වලට සහ hair falling නැත්නම් කොණ්ඩේ යෑම වැනි ප්‍රශ්න වලට මට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා මට සිද්ධ වුණා ටික කාලයකට ඩයට් කරන එක නවත්තලා මගේ weight එක මේන්ටේන් කරගෙන යන්න. ඉතින් මේ වෙනකොට මගේ බර 75යි. මම කිලෝ 85කින් ඉඳන් තමයි මේ 75ට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම දන්නවා ශරීරයේ තරබාර වීම මට විතරක් නෙමේ ඕනම කාන්තාවකට නැත්නම් පිරිමි පාර්ශවයට උනත් ඇති වෙන ගැටලුවක්. ඉතින් ඒක සම්බන්ධයෙන් ඉතින් මම මගේ බර දැනටමත් යම් යම් හේතුන් මත අඩු කරන්න පටන් අරන් ඉන්නේ. ඉතින් ඒ නිසා මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයාලා එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඒක ෂෙයා කරගන්න එකෙන් මම බලාපොරොත්තු වෙනවා ඔයාලව මොටිවේට් කරන්න. ඔයාලවත් මගේ ගමන එක්ක අරගෙන යන්න ලස්සන වෙන්න ඔයාලට උදව් කරන්න තමයි මම මේ channel එක කරගෙන යන්නේ. සහ මගේ ලයිෆ් එකේ එක්ස්පීරියන්ස් මට මතකයක් විදියට රඳා පවත්වා ගන්න තමයි මම මේ channel එක කරන්නේ. ඉතින් මගේ channel එක බලන අය ඉන්නවා නම් ඒක හොඳටම දන්නවා. හරි. ඉතින් මම දන්නවා මේ තරබාර වීම හැම කෙනෙක්ටම කොච්චරනම් ලොකු ගැටලුවක්ද කියලා. ඉතින් ඒ නිසාම තමයි මම ඩයට් සම්බන්ධයෙන් ඉතා ගැඹුරින් කතා කරන්න හිතුවේ. මොකද සමහරක් ඩයට් වර්ග තියෙනවා අපිට සුළු පටුව ගන්න පුළුවන් ඩයට් වර්ග නෙමෙයි. මොකද හේතුව මම දන්නවා අපේ ලංකාවේ ගොඩක් අය හරි ආසයින කිලෝ එකක් දෙකක් බහිනකොට අපි try කරනවා ඒක තව කරන්න. නමුත් ඒක අපේ සෞඛ්‍යයට ගොඩාක් හිතකර දෙයක් නෙමෙයි. ඉතින් මේ හැම දෙයක් ගැනම අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් මං වගේම ලබන සතියේ කමෙන්ට් සෙක්ෂන් එකේ රිසල්ට් එක මාත් එක්ක බෙදා ගනී කියලා. ඉතින් ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. හරි, අපි මුලින්ම කතා කරමු මේ වෝටර් ඩයට් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේක පැයවලින් පැය 24ත් 72ත් අතර කාලය තුලත් දිනවලින් දින 3ක්
සිදු කරනු ලබයි. ඉතින් මෙමගින් ශරීරයේ ඇති කැලරි හිඟයකට ඇතුළත් කරනවා. ඒක ගැන අපි කොහොමද වෙන්නේ කියලා හරියට කතා කරමු. ඔයාලා දන්නවා එදිනදා ජීවිතයේදී ශක්තිය කියන්නේ අපිට අත්‍යවශ්‍ය කාරණාවක් අපේ වැඩ කටයුතු කර ගැනීම සඳහා. ඉතින් පැය ගාණක් නිරාහාරව සිටිනමින් ශක්තිය නිපදවන්න අපිට අපහසු වෙනවා. ඉතින් ශක්තිය විසින් ශරීරයේ ඇති ග්ලයිකොජන් හෙවත් කාබෝහයිඩ්‍රේට් මගින් ශක්තිය ලබා ගන්න උත්සාහ කරනවා. නමුත් පැය ගාණක් ගියාට පසු ශරීරයෙන් ඇති කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයත් නිම වී ගියාටත් පසු ශක්තිය විසින් මේදය බිඳ දැමීමක් නැත්නම් මේදය බර්න් කොට ශක්තිය ලබා ගන්න උත්සාහ කරනවා. ඔන්නෝකට තමයි ෆැට් එක බර්න් වෙනවා කියන්නේ. නැත්නම් මේදේ දහනය වීමක් සිදුවන්නේ. ඉතින් ඔහොම තමයි අපේ වෝටර් ඩයට් එකේදී නැත්නම් මේ ජල ක්‍රියාවලියේදී අපේ ශරීරයේ තරබාරුකම අඩු වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු මොනවද මේකෙන් අපිට හම්බෙන බෙනිෆිට් සහ සයිඩ් ඉෆෙක්ට්ස් කියලා. ඉතින් ඉන්සුලින් සංවේදීතාවය වැඩි දියුණු කිරීමක් සිදු වෙනවා. ඉතින් ඔයාලා දන්නවා දියවැඩියා මට්ටම පහළ යනවා. දියවැඩියාව කියන්නේ ඔයාලා හැමෝම දන්නවනේ. නිරාහාරව සිටීම මගින් පැන් රස ආහාර ශරීරයට නොගැනීම නිසා දියවැඩියා තත්ත්වය පාලනය වෙනවා. නමුත් ලෝ ෂුගර් නැත්නම් දියවැඩියාව අඩු වෙන තත්ත්වයේ රෝගයක් තියෙන අයට මේක රෙකමන්ඩ් කරන්න අමාරුයි. මොකද හේතුව ආහාර නොගෙන සිටීම නිසා දියවැඩියා තත්ත්වය පහළ යාමත් සමග එය නරක ලෙස බලපාන්න පුළුවන්. ඊට පස්සේ අතිරුධිර පීඩනය අඩු කරනවා. අතිරුධිර පීඩනය දන්නවා ඔයාලා බ්ලඩ් ප්‍රෙෂර්. ඉතින් බ්ලඩ් ප්‍රෙෂර් අඩු කරනවා කියලා කියනවා මේ වෝටර් ඩයට් එක මගින්. ඒක හොඳ අතරත් ගන්න පුළුවන් අපිට නරක අතරත් ගන්න පුළුවන්. මොකද හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙන අයට ටිකක් බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු කරගන්න හොඳ දෙයක් මේක. නමුත් ලෝ බ්ලඩ් ප්‍රෙෂර් ආවොත් ඒක අපේ ශරීරයට හොඳ දෙයක් නෙමෙයි. අනෙක් කාරණාව නිදන්ගත රෝග අඩු කරනවා කියලා පරීක්ෂණ මගින් සනාථ වෙලා තියෙනවා. උදාහරණ විදිහට කිව්වොත් හෘද රෝගය, දියවැඩියාව සහ ඇතැම් පිළිකා රෝග තත්ත්ව අවදානම අඩු කරනවා කියලා පරීක්ෂණ මගින් දැනටමත් සනාථ වෙලා තියෙනවා. සහ ආහාර ජීර්ණ පද්ධතියට විවේකයක් ලබා දීම මගින් ආහාර ජීර්ණ පද්ධතියේ ඇති විෂ ඉවත් කරන බව විශ්වාස කරනවා අතරම බර අඩුවීමද බෙනිෆිට් එකක් විදියට දකින්න පුළුවන්. දැන් අපි කතා කරමු ටිකක් වැඩියෙන් සයිඩ් ඉෆෙක්ට්ස් ගැන. මෙමගින් කැරකිල්ල සහ වමනය එන්න පුළුවන් අනවශ්‍ය විදියට වෝටර් ඩයට් එක කරොත්. ඉතින් මං කලින් කිව්වනේ ඔයාලට බර අඩු වෙනවා කියලා ආසාවට වැඩියෙන් එක කරන්න යන්න එපා. ඒකෙන් ඔයාලගේ සෞඛ්‍යයටම තමයි බලපෑම් සිද්ධ වෙන්නේ. හිසරදයක් එන්න පුළුවන් සහ ජල විජලනය නැත්නම් විජලනය ඔයාලා දන්නවා. වතුර ඔයාලට බොන්න ප්‍රමාණයට නොබී අඩුවෙන් බිව්වොත් ඔයාලා විජලන තත්වයට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් වතුර බොන එක ඒ දවස් ටිකේදී නැත්නම් ඒ පැය ගානේදී ඉතාමත් ඉම්පෝටන්ට්. ඉතින් ඔබ කුමන හෝ රෝගී තත්වයක පෙළෙන කෙනෙක් නම් මේ වෙනකොටත් වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබමින් සිටින කෙනෙක් නම් කිසිසේත් මේ ඩයට් එක කරන්න එපා. මම මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ. සහ අනිකුත් කාරණාව ગેස්ට්‍රික් තියෙන කෙනෙක් නම් ඔයත් මේ ඩයට් එක කරන්න එපා. මම මේක රෙකමන්ඩ් කරන්නේ ඩයට් වලට තමන්ගේ ශරීරය හුරු කෙනෙක්ට විතරයි. ඉතින් අනිවාර්යෙන් මම මේ කියන විදියට නෙමෙයි ඔයාලත් මේ ඩයට් එක සම්බන්ධයෙන් හොයලා බලලම කරන්න පටන් ගන්න. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක ගැන කිව්වොත් වෝටර් ඩයට් එකේදී මට කිලෝ එකක් අඩු වුණා. නමුත් ශරීරය අර ඉතා
වැඩි ලෙස මම ශරීරයට කරදර කරලා තිබෙච්ච නිසා ඒ කාලය තුරදී මගේ hair fall සිද්ධ වුණා. ඒ කියන්නේ කොණ්ඩේ යන්න පටන් ගත්තා. ඉතින් hair falling සිද්ධ වෙච්ච නිසා මම water diet එක කරේ නැහැ. මොකද මට විටමින් අඩු නිසා. ඉතින් ඉම්පෝර්ටන්ට්ම දේ තමයි ඔයාලා මේ water diet එක ඉවරනාට පස්සේ මුලින්ම සුප් එකකින් පටන් ගන්න. චුට්ට ඔයාගේ බඩට කෑම හුරු කරන්න. නැත්නම් ඔයාගේ උදරාපාද එන්න තියෙන ප්‍රවණතාවය වැඩි. මම මේක මගේ එක්ස්පීරියන්ස් වලින් තමයි කියන්නේ. ඉතින් අවදානමක් ගන්න එපා. ඒක කරන්න. ඉතින් අදට මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. මම ආදරෙන් ආරාධනා කරනවා මගේ channel එකට ඔයාලා හැමෝටම. ස්තුතියි මේ වෙනකන් මේ වීඩියෝ එක දිගට බැලුවට. ඉතින් මං ගිහින් එන්නම් ලබන සතියේ ඔයාලත් එක්ක රිසල්ට් එක ෂෙයා කරන්න බලාපොරොත්තුෙන් දැනට මම සමුගන්නවා. මම බලාපොරොත්තු වෙනවා ලබන සතියේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ රිසල්ට් එකත් ආදරෙන් බෙදාගෙන ඉඳී කියලා. ඉතින් ඒ ආදරේට මාත් කොටාක් ආදරේ. මම ඉනලි.